මේ තමයි ඒ කාලේ භාවිතා කරපු টয়ලට් එක. එතකොට ඒකෙත් බලන්න. ඒකෙත් ලස්සනට වටේට ලියවැලක් විදිහට කැටයම කපලා මේ විදිහට එතකොට බිසෝවරු නාපු ස්ථානයේ විතරක් නෙමෙයි බිසෝවරුන් සනීපාරක්ෂක කටයුතු කරගත්ත ස්ථාන පවා නිර්මාණය වෙලා තියෙනවා. ඔන්න අපි ආවද සැරණි පොකුණ කොයිද තියෙන්නේ කියලා අපි පොඩ්ඩක් බලන්න යමුනේ. රයිට් අපි යන්කෝ බලන්න. රජවරු නෙමෙයි පුතේ. මේකේ නාලා තියෙන්නේ බිසෝවරු. අපූර්ව නිර්මාණ මේ දවස්වල ඇත්තටම පෑයිලත් එක්ක වතුර නැහැ. නැත්තම් මකර කටෙන් වතුර එනවා. මේ දවස්වල ඇත්තටම වතුර නැහැ. මේ විදිහට ඒ කාලේ රජවරු තමන්ගේ බිරින්දෑවරුන්ට ඒ කියන්නේ බිසෝවරුන්ට නාන්න හදපු ස්ථානය බිසෝ කොටුව. එතකොට එයාලට පිරිසුදු ජලය තමයි නාන්න භාවිතා කරලා තියෙන්නේ. එතකොට මේ තියෙන මකර කට තියෙන මකරගේ කටෙන් තමයි අර උඩ තියෙන කන්දේ වතුර භූගත උබන් මාර්ග හරහා තමයි මේකට එන්නේ. එතකොට භූගත කියන්න ස්වාභාවිකම එන ජලය තමයි එන්නේ. ඉතින් මෙන්න මේ විදිහට සම්පූර්ණම කළු ගලෙන් නිර්මාණය කරන ලද අපූර්ව නිර්මාණ. ඉතින් තාක්ෂණය ඇත්තරම දැනටත් වැඩි ඉස්සර තිබුණ තාක්ෂණ මේ වගේ ලස්සන කැටයන් දාලා දැන් මේවා ගොඩක් ලියවැල් හරි ලස්සන. ඉතින් බිසෝවරුන්ගේ දැන් තියෙන නාන කාමරේ වගේ තමයි ඉස්සර තිබ්බ බිසෝ කොටුව බිසෝවරුන්ට නාන්න එන තැනත් ඒ විදිහට ලස්සනට අලංකාරය කරලා තිනවා ගල් වලින් කැටයම් දාලා. එතකොට මේ තවත් ඒ වගේ නිර්මාණයක් මේවා දැන් අත්‍තරම කාලයත් එක්ක විනාශ වෙලා යනවා. නමුත් මේ තියෙන්නේත් බිසවක් තමයි මේ ඉන්නේ. කැටේ මේ තියෙන්නේ වලට සාමාන්‍ය පේනවා. ඒ කාලේ තාක්ෂණේ නැහැ කියලා තිබුණාට ඒ කාලේ තමයි හොඳම තාක්ෂණේ තිබිලා තියෙන්නේ. එතකොට මේකේ මේ විදිහට දෙපැත්තක තියෙනවා එයාලගේ බිසෝවරු නේ. එතකොට මකර කටින් තමයි වතුර ඇවිල්ලා තියෙන්නේ. හතර පැත්තකින් ඇවිල්ලා තියෙනවා බිසෝ පොකුණට වතුර. එතකොට බිසෝවරු මේ පැත්තෙන් සහ අර පැත්තෙන් මේ කැටයන් දාලා තියෙන පැති දෙකෙන් තමයි මේකට නාන්න ස්නානය කරන්න පල්ලෙහාට එනවා කියලා කියන්නේ. මේ ඉන්නේ තේ කාලේ හිටපු බිසෝවරු දෙන්නේ දන්නේ නැහැ. ඔයාලා කුට්ටම් පොකුණ ලස්සනයිනේ. මේ අතර මාරම ලස්සන තියෙන මේ බෑග්ග්‍රවුන්ඩ් එක ෂා අතරම ලස්සනයි. ඇත්තරම මේ සිරිපාද යන්න කලින් මේකේ නැගලා රියසල් එකක් බලන්න ඕන. මේක යන්න පුළුවන් නම් තමයි සිරිපාද යන්නේ.
ෂා ඇත්තටම සබාධර්මයේ වුණත් මාරම ලස්සනයි. හැබැයි මිනිස්සු ටිකක් ඈත් වෙලා ඉන්න තරම. අපි ආපු වෙලාවත් හොඳයි. වැස්සි අඳුරත් එක්ක හරි ලස්සනයි. අම්බේ තව උඩට යන්න තියෙනවද? අනේ මට බෑ තරු. යන් තව චුට්ටයි. මොනවද අනේ? තාම කෙල්ලෝනේ අවුරුදු මේ 29 තියෙන්නේ. එන්න මගේ මැනිකම වඩා ගන්න එන. අම්බේ මගේ කෙල්ලට නරකව නගින්න බෑ උසයිකෝ. අපි දෙන්න යන්. අපි දෙන්න යන්. කොහෙද අපි යන්නේ? සිරිපාදේ. සිරිපාදේ නගින්න කලින් අපි යනවා. සිරිපාදේ යනවා වගේ ට්‍රයල් එකක්. ඒ කියන්නේ පෙර පුහුණු වීමක්. පෙර පුහුණු. ඔව්. වැස්සක් આવොත් අපි කෝටරේට යනවා. සෝදුරු. අතිනේ සුදු. නෑ. එන යා තව ටික. සුදු නෝනා එන්න. අම්මා ටික සුදු නෝනා. ඈ? අම්මා ටික සුදු නෝනා. අම්මට කියන ආදරේට සුදු නෝනා. ඔයාගේ අම්මනේ. මගේ නෝනා. ඈ? ඔයාගේ කවුද? ඔයාගේ කවුද අම්මා? අප්පච්චිගේ නෝනා. ඔයාගේ? චන්දරු. ඔයාගේ අම්මා? අම්මා. අපහි. බරයි. නෑ බර නෑ ඔයා. මම ලොකුනේ ඉතින්. ලොකුයි. ඒ වුණාට බර නෑ. ෂී. මේ. අපහි. බිසෝපොකුණ බලන්න ගොඩක් කට්ටිය ආවට ඇත්තටම පොකුණ කන්ද උඩට වෙලා තියෙන මෙන්න මේ හැංගිලා වගේ තියෙන සුන්දර ස්ථානයෙන් බලන්න එන්නේ ටික දෙනයි. අපි යන් උඩට. සුදු ලිස්සලා වැටේ බලාගෙන. ෂා. ඇත්තටම තරු මන් දන්නේ මේ වගේ තැනක් තියෙනවා කියලා. හලෝ. මාර ලස්සනයි නේද? ගොඩක් කට්ටිය කොහොමද ගන්නෙ? කොහෙටද? හා? මෙතනින් යට මේකක් තියෙන්නේ. මෙයා සෙරෙප්පු දෙක දැම්මා. ආයෙ මොන සෙරෙප්පු ගෙනිල්ලද? අනේ. ආයෙ බිකම් කරන්න එපා ඕකේ. ගන්න පුළුවන්? එන. සෙරෙප්පු ඕනේ යාද? ඕන රේනෝ අය කරපු දෙයි. අර කරපු දෙයි. අයියා. දැම්ම සෙරෙප්පු දෙක බිපල්ලට. ඔව් හලෝ. ගහන්න අයට. එපා පාප. ඈ? බලන්න ඕනනේ. බිසෝපොකුණ බලන්න එන ගොඩාක් කට්ටියට මිස් වෙන තැනක් තමයි කන්දේ උඩ තියෙන මේ ලස්සන චෛත්‍ය රාජන් වහන්සේ. යාළුවනේ මගෙන් කවුරු හරි වීඩියෝ දාන්න පරක්කු වෙයිද කියලා ඇහුවොත් ඒකට හේතුව තමයි මේ තියෙන්නේ. මෙයා තමයි හේතුව. මගේ YouTube channel එකට හරි page එකට හරි TikTok account එකට හරි වීඩියෝ දාන්න බැරි නම් ඒකට තියෙන එකම හේතුව තමයි මේ තියෙන්නේ. මොකද මෙයත් එක්ක කවදාවත් වීඩියෝ කරන්න බෑ මට. දැන් බලනවා. කෝප්පයක්. කොහෙද කෝප්පයක් තියෙන්නේ? අර. ඒ කරන් යමු. ඒ කරන්නේ. ඒ විනි කද්දන්නේ. විනි කද්දන්නේ ඔබස් එක. විනි කද්දන්නේ. දැන් වෙන ළමයි නම් කඳු නගින්න අමාරුයි බහින්නනේ අපේ චූටි මැනිකට නගින්න ලේසියි බහින්න බැරිලු. එහෙමනේ?
අයියා නම් අර අයියා නම් නියම කොල්ලා. අයියාගේ කකුල් දෙක හැදෙන අයියට රෙද්දා. ඈ? අයියට රෙද්දා. අයියට රෙද්දා? අයියට රිදෙනවද? නෑ. එන. අයියට රෙදෙන්නේ නෑ. අයියට රිදෙන්නේ අයියා. කොහොම වයින් වෙන්නේ? ඔරියත් මේ ආපෙද්ද ආපෙන්නේ. යාව පිටින් නෙමෙයි මේ